මම ඊට මාස දෙකකට කලින් මට මේ ලෙඩක් හැදුනා. ඒක මගේ මේ ඇහත් එක්ක දකුණු පැත්තේ ඇහත් එක්ක නහරයක් කැක්කුම ගත්තා. ඒක ඉවසන්න බැරි කැක්කුමක්. ඊට පස්සේ මම ඉංග්‍රීසි බෙහෙත් ගන්න ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. එයා ඒතනදී කිව්වේ මට ඉරුරුදාව හැදිලායි කියලා. ඒ මොකද 11/10/45 අතරදී ඒක හැදෙන නිසා. ඒ වුණාට ඒ බෙහෙත් බොන ගමනුත් මට ඒ කැක්කුම ආයිම ආවා. ඒ කැක්කුම ඇවිල්ලා ඊට පස්සේ හවසත් හැදෙන්න ගත්තා. හවස 5:00 වෙනකොටත් හැදෙන්න ගත්තා. ඊට පස්සේ මම ඒ ડોක්ටර්ව මාරු කළා තව ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. එයා එතනදී මට කිව්වා එක්ස්රේ එකක් අරන් එන්න අදට මම බෙහෙත් දෙන්නම් කියලා. ඒ එක්ස්රේ එක අරගෙන මම ඊට පහුවෙන්ද හවසම ආයෙත් ගියාම එයා මට කිව්වා කම්බුලේ සෙම බැඳිලායි කියලා. ගනට කම්බුලේ සෙම බැඳිලායි කියලා. ඒ බෙහෙත් බිබී ඉන්න ගමන්ම ආයි සති දෙකකට බෙහෙත් දුන්නා එයා මට. ඒ බෙහෙත් බිබී ඉන්න ගමන්ම ආයිම මට කැක්කුම ආවා. ඊට පස්සේ ආයිම එයා ගාවට ගියාම එක්ස්රේ එකක් අරගෙන එයා කිව්වා මේක එයාට කරන්න අමාරුයි චැනල් කරලා ડોක්ටර් කෙනෙක්ගේ මේ උගුරෙන් උඩ ડોක්ටර් කෙනෙකුට පෙන්වන්න කියලා. මම ඒකත් පෙන්නුවා. ඒකෙදිත් අර ડોක්ටර් දීපු බෙහෙත්ම එයා මිලිග්‍රෑම් ගාන වැඩි කරලා තමයි මට දුන්නේ. ඊට පස්සේ ආයෙම කිව්වා මට ඊළඟ පාර අඩු නොවුනොත් එහෙම තියටර් දාලා මේක හූරන්න ඕන කියලා. ඒ අතරමට මං අයියට කිව්වහම අයියා කිව්වා මෙහෙම හූරන්න යන්න එපා. මෙහෙම ડોක්ටර් කෙනෙක් ඉන්නවා ඒ හූරන එක භයානකයි. නීලම්මහර මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මනස ආයුර්වේදේ. එයා ගාවට යන්න මේ එයාටත් සෙම රෝගය නිත්තාවටම හොඳ වුණා කියලා. එයාටත් හූරන්න තමයි එන්න කියලා තියුනේ ડોක්ටර්ස්ලා. එයාත් ඒකට බය වෙලා තමයි මේ ડોක්ටර් ගාවට ඇවිල්ලා තියුනේ. දැන් අදට මං කෝල් එකක් අරගෙන අද දැන් මං දෙවනි දවසේ මේ ડોක්ටර් ගාවට ආවේ ආයුර්වේද ડોක්ටර් ගාවට. ඇත්තටම කියනවා නම් මට අර කැක්කුම් මුකුත් නැහැ. මං එක්ස්රේ එකකුත් අරගෙන ආවේ. එක්ස්රේ එකේ ගොඩක් දුරට අඩු වෙලයි කියලා ડોක්ටර් කිව්වා. මේ අර මගේ කැක්කුම් ඒව මුකුත් නැහැ. පොඩි උගුරු පැටලිල්ලක් තියෙනවා එච්චරයි. මේ මට අර සහනයක් තියෙනවයි කියන එක මට හොඳටම දැනෙනවා. අර කැක්කුම ආවේ නැහැ. අර මොකද ඉංග්‍රීසි බෙහෙත් බොන අතර වාරෙත් මට ඒ කැක්කුම ආවා කීප විටක්. මේ දත් පිටම්ම කැක්කුමයි. දැන් දත්වල කැක්කුම නැහැ. පොඩි බර ගතියක් විතරයි තියෙන්නේ පිටි. එක දතක වගේ කෙරෝල් එක. මේ ඒකයි මම මේ දෙවනි පාර දැන් ආයිම ආවේ.